අසිරිමත් ආදාහනයක පෙනුණු නොපෙනුණු දෑ අබේරතනාලංකාරය 71 වැනි කොටස. ලෝකයට පහළ වූ අති විශේෂ උත්තමයින්ගේ ආදාහන පූජෝත්සවවල විස්මයජනක අසිරිමත් දෑ සිද්ධ වෙලා තියෙන බව විශේෂයෙන් බෞද්ධ ශාසන ඉතිහාසයේ එන කතාවලින් පැහැදිලි වෙනවා. ඒ අතරින් ලෞතර බුදුවරයන් වහන්සේ නමකගේ පිරිනිවන් පෑමෙන් පසු සිද්ධ වෙන ආදාහන පූජෝත්සවය අතිවිශේෂයි. පෙනෙන නොපෙනෙන ලෝකවල මනුස්සයින් ඇතුළු දෙව් බඹුන්ගේ සහභාගීත්වයෙන් සිද්ධ වෙන ඒ වගේ ආදාහන පූජෝත්සවයක ආරම්භයේ පටන් ධාතුන් වහන්සේලා බෙදා දෙන අවස්ථාව දක්වා පියවි ඇසටම පේන්න සිද්ධ වෙන අසිරිමත් දෑ ගැන විස්තර මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙනවා. ඊළඟට පසේ බුදුවරයන් වහන්සේලාගේ 80 මහා ශ්‍රාවකයින් ඇතුළු රහතන් වහන්සේලාගේ ආදාහන පූජෝත්සවවල විශේෂ සිදුවීම් ඕනතරම් සඳහන් වෙනවා. මීට අවුරුදු 1000කට 1500කට පමණ පෙර වැඩ සිටි සිව්පිලිසිඹියාපත් අභිඥාලාභී මහරහතන් වහන්සේ නමක් වූ මලියදේව මහරහතන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු සිද්ධ වූ විශේෂ සිදුවීම් පවා ඉතිහාසයේ සඳහන් වෙනවා. උන්වහන්සේගේ ශ්‍රී දෙන අදිෂ්ඨානයක් පරිදි අහසින් වැඩම කර පින්නතුන් විසින් ඒ දෙන භාරගත් ස්ථානය දෙනගමුව නමින් ප්‍රකට වූ බවත් ඒ කතාවල සඳහන්. පොල්ගහවෙල ප්‍රදේශයේ ඇති දෙනගමුව නම් ගමක් දෙනගමුව රජමහා විහාරයක් ඒ සිද්ධියට සම්බන්ධ බව අදටත් ප්‍රකටයි. ඉතිහාසයේ ඒ වගේ කාල වකවානු තිබුණත් අද වෙනකොට ඒ වගේ සිද්ධි අහන්නත් නොලැබෙන තරම්. මොකද දහම යට ගිහින් අරිහතුන් වහන්සේලාගේ පහළවීම ඉතා දුර්ලභ කාලයක් තමයි උදා වෙලා තිබුණේ. නමුත් ඒ අතර ඉතාමත් කලාතුරකින් සිද්ධ වූ ඒ වගේ උත්තමයාණන් වහන්සේගේ ආදාහන කටයුතු ගැන බුරුම රටෙන් අහන්න ලැබෙනවා. ජනමාධ්‍ය වලින් ප්‍රසිද්ධ නොවුණත් ලංකාවෙත් පසු කාලීනව අති දුර්ලභව සිදු වූ ඒ වගේ අවස්ථා නැත්තේ නෑ. සමහර විට මස්ලේ ඇහැට නොපෙනුනත් গুপ্তව සමාධියට හසුවන ඒ වගේ දේවල් සිද්ධ වූ අවස්ථා තියෙන්න පුළුවන්. ඒත් යම්කිසි සමාධි බලයක් තියෙන කෙනෙකුට තමයි ඒ වගේ දෙයක් දැකලා ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේ අයත් හිඟ කාලයක් තිබුණ නිසා ඒ ගැන මෑත කාලයේ අහන්න ලැබුණේ නෑ. අබේරතනාලංකාර හාමුදුරුවෝ කියන්නේ මොන වගේ උත්තමයෙක්ද කියලා හරියටම දැනගෙන හිටියේ විශේෂයෙන් උන්වහන්සේ විසින් නැවත මතු කළ දහමට අනුකූලව බණපදයක් හරි අහන්න ලැබිච්ච පින්නතුන් විතරයි. ඒ මතු කළ දහම අති විශේෂයි කියලා ඒ දහම් දේශනාවකට සහභාගී වෙලා දහම් අවබෝධය කරගත්ත පින්නතුන්ට අමුතුවෙන් කියන්න ඕනේ නෑ. එතකොට ඒ වගේ දහමක් නැවත මතු කළ ඒ උත්තමයත් අති විශේෂයි කියලා කාගෙන්වත් අහලා දැනගන්න අවශ්‍ය නෑ. නමුත් මේ මතු කළ දහමටත් උන්වහන්සේටත් පහර ගහපු අවලාද නගපු පිරිස් පවා ඕන තරම් හිටියා. සමහරු පහර ගැහුවේ නැතත් ඒ දහම හෝ උන්වහන්සේ හෝ විශේෂයි කියලා පිළිගත්තේ නෑ. ඒක ඉතින් එදත් අදත් ලෝකේ හැටි. මොකද ලෝක සත්වයෝ නොඑක් දෘෂ්ටිවල ඉන්නේ. ඒ නිසා හැමෝගෙම සිත් එක වගේ නෑ. අනික එහෙම පිළිගන්නත් ඒකටත් හේතු වාසනා තියෙන්න ඕන. කොහොම හරි උන්වහන්සේ මේ භෞතික කය අතෑරිය මොහොතේ පටන් ආදාහන පූජෝත්සවයේ දක්වා ඒ දේහයේ දකින්න තිබිච්ච සුවිශේෂීය ලක්ෂණ මීට පෙර වැඩසටහන්වල ඔබට ඉදිරිපත් කළා. සාමාන්‍යය විතරක් නෙවෙයි වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂ දැනුමක් තිබිච්ච අය පවා ඒ කාරණා විශේෂ බව පිළිගත්තා. ඒ වගේම පිළි නොගත්ත පිරිසක් හිටියත් ඒ අයට ඒකට හේතු ඉදිරිපත් කරන්න බැරි වුණා. උන්වහන්සේගේ ආදාහනයෙන් මාස 3-4කට පමණ පසු විශේෂයෙන් පරිවර්තනය වූ ධාතුන් වහන්සේලාගේ පින්තූර හෙළබදු පියුම සංගරාවෙන් ඉදිරිපත් කළා. සාමාන්‍ය දැනීමක් තියෙන පින්නතුන්ට පවා ඒ අරිහත් උත්තමයන් වහන්සේ නමකගේ ධාතුන් වහන්සේලා කියලා හඳුනගන්න ඒ සාක්ෂි හොඳටම ප්‍රමාණවත්. ඒ වගේ අය ඒ ගැන සැකසංකා මතු කළේ නෑ. ඊට පෙර ඒ ගැන විශ්වාසයක් නොතිබිච්ච පින්නතුන් පවා ඒ ධාතුන් වහන්සේලාගේ දර්ශන වලින් පසු උන්වහන්සේ විශේෂ උත්තමයෙක් කියලා පිළිගත්තා. ඒ ගැන ශ්‍රද්ධාවක් භක්තියක් ඇති කරගත්තා. ඒත් තවමත් ඒ ගැන නොපිළිගන්න අය ඕන තරම් ඇති. ඒ ගැන ගැටලුවක් නෑ. නමුත් පිළිගත්තත් නැතත් ඒ කරුණ නොසඟවා ලෝකයා හමුවේ ඉදිරිපත් කිරීම අපේ යුතුයකමක්. මොකද මේ වගේ විශේෂ සිදුවීම් මතු පරපුරට දැන ගැනීම සඳහා ඉතිහාසයේ කවදා හරි සටහන් වෙන්න ඕන. ඉතින් උන්වහන්සේගේ ආදාහනයේ දවසේ සිද්ධ වෙච්ච තවත් අසිරිමත් දෑ තිබුණා. ඒ සමහරක් සිද්ධි S2ටම දැකපු පින්නතුන් හිටියා. හැබැයි බොහොමයක් සිද්ධි S2ටම දැක බලා ගන්න නොලැබිච්ච යම් යම් සමාධි මට්ටම් වඩපු පින්නතුන්ට දැක බලා ගන්න ලැබිච්ච සිද්ධි. ඒ නිසා ඒවා භෞතිකව ඔප්පු කරන්න බැරි වුණත්
ඒ ගැන නැනනුවණින් සහ ශ්‍රද්ධාවෙන් පිළිගන්න පින්නතුන් ඉන්න නිසා ඒ හැමෝගෙම දැන ගැනීම සඳහා මේ වගේ විශේෂ සිදුවීම් මේ ලෝකේ පෙනෙන නොපෙනෙන ආකාරවලින් සිද්ධ වෙන බව පෙන්වීම සඳහා ඒ අත්දැකීම් මේ විදිහට ඔබට ඉදිරිපත් කරනවා. උන්වහන්සේගේ ආදාහනය සිදු 2017 පෙබරවාරි මාස 15 වන දින තමන්ගේ ඇස් දෙකින්ම දැකපු සිද්ධියක් පිළිබඳ අත්දැකීම් කඩුවෙල බෝමිරිය ප්‍රදේශයේ පදිංචි කාන්ති ඒකනායක මහත්මිය විසින් මේ විදිහට ඉදිරිපත් කළා. උන්වහන්සේගේ ශ්‍රී දේහයේ චිතකය තැන්පත් කරලා ගිනි දල්වන්න ඉස්සෙල්ලා ගුවනින් මල් දැම්මා. ඒ වෙලාවේ හරියටම චිතකයට නුදුරින් ඒ මල් ලිහපු හෙලිකොප්ටර් යානයටත් ඉහළ ආකාශයේ සුදු වලාකුළින් හැදිච්ච විශාල නෙළුම් මලක් ඉතා පැහැදිලිව දිස්සුණා. වලාකුළු පහලට ඇවිත් නටුවත් එක්ක පිපිච්ච නෙළුම් මලක හැඩයට තරමක් ඇලවෙලා තමයි ඒක තිබුණේ. ඒක මම මේ ඇස් දෙකෙන් හොඳටම දැක්කා. හෙලිකොප්ටර් යානය ඒ ළඟින් යනකොට මට හිතුණා අනේ ඒකට අහුවෙලා ඒ මල කැඩෙයිද කියලා. ඒ නෙළුම් මලේ නැට්ට චිතකේ පැත්තෙන් වමට ටිකක් ඈත් වෙලා නෙළුම් මල උඩට හිටින්න තමයි පිහිටලා තිබුණේ. එතන තවත් විශාල පිරිසක් හිටපු නිසා මම ඒ අයටත් කෑ ගහලා කිව්වා අන්න නෙළුම් මලක් පිපිලා කියලා. ඒ පිරිසත් ඒක දැකලා නෙළුම් මලක් කියලා කෑ ගැහුවා. ඒ දර්ශනය දැකලා ඒ අයගේ ඇස් වලින් කඳුළුත් ආවා. දැන් මට ඒ අය කවුද කියලා මතක නෑ. මම විශේෂයෙන් ඒ දිහා බලාගෙන හිටියා. දැන් දේවතා වගේ කොටස් මේ නෙළුම් මලින් එළියට එයිද කියලා. නමුත් එහෙම දෙයක් නම් පෙනුනේ නෑ. මල හරිම ලස්සනට ලොකුවට විහිදිලා පෙදිත් එක්ක තිබුණා. අහසේ වෙන එක තැනකවත් ඒ වගේ මලක් තිබුණේ නෑ. ගුවනින් මල් ඉහළ ගියාට පස්සේ ඒ නෙළුම් මලත් ටිකෙන් ටික ඈත් වෙලා ගියා. අන්තිමට බොඳ වෙලා ගියා. විනාඩි 10ක් විතර ඒ දර්ශනේ තිබුණා. ඒත් කැමරාවකට ඒක ගන්න පුළුවන් වුණාද කියලා මම දන්නේ නැහැ. මොකද ඉහළ ආකාශයේ වෙච්ච සිද්ධියක්. ඒකේ පින්තූරයක් ගන්න කාට හරි කියන්න කියලා බැලුවත් කවුරුත් එහෙම කෙනෙක් හිටියේ නැහැ. මේ කියන විශේෂ සිද්ධියට අදාළ දර්ශනයක් කියලා හිතන්න පුළුවන් අවස්ථාවක් වීඩියෝ කැමරාවක එක්තරා මට්ටමකට සටහන් වෙලා තිබුණා. ඒ වීඩියෝ දර්ශන පෙළ පරීක්ෂා කරලා ඉතා අපහසුවෙන් මේ සිද්ධියට අදාළව හසු කරගත් දර්ශනයක් තමයි හෙළබදු පියුම සංගරාවේ 69 වන කලාපේ පසුපස පිටත කවරේ පළ කරලා තියෙන්නේ. පියවියසින් දකිනවා වගේ නැතත් ඒ පින්තූරයෙන් එක්තරා අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම මා වෙත ලැබුණු ඉතා සියුම් කැමරා මගින්ගත් ඡායාරූප කිහිපයක් විශාලනය කරලා බලනකොට දේවතා විමන්නාකාරයෙන් දිස්වෙච්ච රවුම් ප්‍රදේශ තුල ඉඳගෙන යම් දේවල් ඉහින දේවතා කොටස් වගේ දැක ගන්න ලැබුණත් සංගරාවේ පළ කරන්න තරම් ඒවා පැහැදිලි නෑ. නම්ගම් සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි ආර්ය මාර්ගයේ ගමන් කරන සමාධි වැඩිච්ච තවත් තරුණ මහත්මයෙක් උන්වහන්සේගේ ආදාහනයේ දවසේ දැකපු විශේෂ සිද්ධි කිහිපයක් මේ විදිහට විස්තර කළා. උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවයට සෑහෙන්න දෙවි දේවතාවෝ බ්‍රහ්මයෝ ඇවිත් හිටියා. එතනට ඇවිත් හිටපු මනුස්ස පිරිසක් එක්ක බලද්දි ඒ පිරිස විශාලයි. මනුස්සයෝ ඊට අඩුයි. ඒ දර්ශන පෙළ හරියට රූපවාහිනී තිරයක වගේ ඉතා පැහැදිලිව දර්ශනය වුණා. සමාධි වැඩිච්ච අයට ඒක හොඳින් දර්ශනය කරගන්න පුළුවන්. හරියට 3D තාක්ෂණයෙන් හදපු රූප පෙළක් වගේ. සමහර දර්ශන මේ මස්ලේ ඇස් දෙකටම පේනවා. සමහර ඒවා සමාධියට දර්ශනය වෙනවා. හැබැයි සමාධි දර්ශන කියලා මට නම් කිසිම වෙනසක් නැහැ. සාමාන්‍ය විදිහටමයි පෙනුනේ. උන්වහන්සේගේ දේහය පන්සලේ ඉඳන් ආදාහනය කරන ස්ථානයට වඩම්මගෙන එනකොට පවා මේ මනුස්ස ලෝකේ අපි කරපු පුද සත්කාරවලට අමතරව ඒ අයත් උඩින් ඉඳගෙන සෑහෙන්න මල්, සුවඳ පැන් ආදිය ඉස්සා. සමහර අවස්ථාවල ආදාහන පෙරහැරට ඉදිරියේදී එන මාර්ග බාධක පවා ඒ අය ඉවත් කළා. ඒ කියන්නේ රථවාහන පාලනය කළා කියන එකම නෙවෙයි. ඒ රථවාහන වුණත් එහා මෙහා කරනකොට ඒ අය නොපෙනෙන්න ඉඩකඩ සලස්සලා දුන්නා. ඒ වගේම උන්වහන්සේගේ දේහය වටා හතර පැත්තෙන් අපේ භික්ෂූන් වහන්සේලා 4 නමක් භාවනා යෝගීව වැඩ හිටියා වගේ ඒ අයත් ඉහළ අහසේ පළක් බැඳගෙන භාවනා යෝගීව ගරුසරු දැක්වුවා. අපේ භික්ෂූන් වහන්සේලා 4 නම නම් විඩාව නිසා වරින් වර මාරු වුණා. නමුත් ඒ දෙවිවරු එහෙම මාරු වුණේ විඩාව නිසා නෙවෙයි. එක එක්කෙනා පොර බදලා වගේ අනේ මටත් පොඩ්ඩක් ඉඩ දෙන්න උන්වහන්සේට ගෞරව දක්වන්න කියලා ඉල්ලනවා. ඒ වගේම සමහර බ්‍රහ්මයෝ ඒ වගේ ඉරියව් වලින් භාවනා සමාධියට සමවැදිලා හිටියා. ඒ සියලු දෙනාම ඒ අවස්ථාවෙදි දක්වන්න ඕනේ සියලු පුද සත්කාර කළා. ඒ අය සම්‍යක් දෘෂ්ටික මේ බණ අහපු අය වෙන්න ඕනා. ඒ අයගේ හැසිරීමෙන් ඒක පේනවා. මේ මාර්ගයේ ගමන් කරන අයට ඒ අය උදව් කරනවා. වහරක පන්සලට සම්බන්ධ වෙලා ඉඳලා මිය පරලොව ගිය කිහිප දෙනෙකුත් ඒ දේව අත්බැව් අතර හිටියා.
ඒ අයටත් දුකයි, බ්‍රහ්මයන්ටත් දුකයි. නමුත් බ්‍රහ්මයෝ නම් දුකයි කියලා කඳුළු හැලුවේ නෑ. හැබැයි අර දෙවි දේවතාවෝ අතර නම් දරා ගන්න බැරි තරමට අඬපු අය හිටියා. පන්සල් භූමියට උඩින් සෑහෙන දෙවි දේවතාවෝ රැස් වෙලා හිටියා. ආදාහන කටයුතු ඉවර වෙලා අවසන් මොහොත දක්වාම ඒ අය හිටියා. ඒ අයට ඒක මහ ලොකු වෙලාවක් නෙවෙයි. අපේ දවස් ගණනක් කියන්නේ ඒ අයට ඊටාම සුළු වෙලාවක්. අපි දන්නේ නැති වුණාට දේව මණ්ඩලයෙන් ඒ අයට වෙන වෙනම කටයුතු බාර දීලා තිබුණේ. ඒ අයටත් උදව් කරන්න තව අය හිටියා. ආදාහනයේ දවසෙත් විශේෂ කටයුතු බාර දීලා තිබුණා. එතනදී ප්‍රධානම කාරණයක් තමයි මෙන්න මේ 13 වහන්සේලා පරිවර්තනය වෙනවා. ඔයගොල්ලෝ ඒවා වඩම්මන්න කියලා ඒ විදිහට ඒ 13 වහන්සේලා කොටසක් ආදාහනයේ වෙලාවේදී ඒ අය අරගත්තා. ඒවා හරිම ලස්සනයි. රත්තරන් පාටට, පලිඟු පාටට, දම් පාට, දුඹුරු පාට, අබ ඇට තරම් ඒවා. ඊට වඩා වැඩි ගම්මිරිස් ඇට තරම් ඒවා ඔපදාපු මැණික් වගේ ඒවා තිබුණා. ආදාහනයේ සිද්ධ වෙන වෙලාවේදී ඒ දේව කොටස් ඒ ස්ථානයටම වෙලා බලාගෙන හිටියා. ගින්දරත් එක්ක හිටියා කියලා දෙවියන්ගේ ශරීර පිච්චෙන්නේ නැහැ. සමහර විට සියුම් කැමරාවලින් ඡායාරූප ගන්නකොට ඒ ආලෝක රටා දැකපු අයත් ඇති. සියුම් කාචවලට ඒවා අහු වෙනවා. සියුම් දේවල් දකින්න පුළුවන් අයට ඒවා පේන්නත් ඇති. දෙවිවරු බ්‍රහ්මයෝ වඩිනවා. ඒ අය ලොකු ලොකු ආලෝක ධාරාවන් ඔස්සේ ඒ ස්ථානයට ඇවිත් හිටියේ. සාමාන්‍යයෙන් මිනිස්සුયો ඉන්න තැනින් ඒ අය එන්නේ නැහැ. දේහේ ළඟ චිතකයේ ඇතුලේ කවුරුත් මිනිස්සුયો හිටියේ නැහැ. නමුත් දෙවියෝ নমස්කාර කරගෙන ගාථා සජ්ජායනා කරමින් දේහය අසල හිටියා. එතකොට 13 වහන්සේලා පරිවර්තනයට අවශ්‍ය ශක්තියත් ඒ අය නිකුත් කළා. ඒ ගොඩක් අය ධර්ම අවබෝධයක් ලැබපු අය වගේ තමයි දැනුනේ. බ්‍රහ්මයන් පවා ඇවිත් යම් මට්ටමකට බිමින් බැහැලා හිටියා. ඒ අයගේ ශරීර සාපේක්ෂව සුදු ආලෝකයෙන් වැඩි. අමුතු ප්‍රභාස්වර ගතියක් තිබුණේ. මුහුණු හරියට අපි පින්තූරවල දකින බ්‍රාහ්මණ ස්වරූපය වගේ. සමහරුන්ගේ කෙස් සුදු පාටයි. ඒත් ශරීර බොහොම තරුණයි. සුදු කහ ඇඳුම් ඇඳගත්තු අයත් හිටියා. ඇටමාල දාපු අයත් හිටියා. සමහරුන්ගේ ශරීරයේ ඇඳුම පවා අඳුනගන්න බැරි තරමට ප්‍රභාස්වරයි. සමහර අය බහින්න පුළුවන් මට්ටම් වලදී බිමට බැහැලා নমස්කාර කරලා උන්වහන්සේගේ කකුල් දෙක අල්ලලා බැන්දා. ඒ අය නලල ස්පර්ශ කරලා විවිධ ප්‍රාර්ථනාත් කළා. ප්‍රඥාව ලැබෙන්න, දේශනා ප්‍රාතිහාර්ය ලැබෙන්න ආදී වශයෙන් ඒ දේව බ්‍රහ්ම තලවලට අවශ්‍ය කටයුතු ප්‍රාර්ථනා කරපු අයත් හිටියා. ඒ අය ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. තමන්ට පැවරිච්ච දේවකාරියට අනුව ඒ සමහර දේවතා කොටස් ආදාහන භූමියේ එළි වෙනකල්ම හිටියා. අපේ මනුස්ස පිරිස් යනවයනවා වගේ ඒ අයත් වරින් වර යනවයනවා. ඒ හුඟක් පිරිස් යනකොට 13 වහන්සේලා වඩම්මගෙන තමයි ගියේ. මේ සියල්ලටම ඒ අයට ගියේ පොඩි වෙලාවයි. ඒ වෙලාව ඒ අයට එච්චර ලොකුවට දැනෙන්නේ නැහැ. ඒ ආදාහනයේ වෙන තැන අලු අස්සේ තිබිච්ච දේවල් අපිට නොපෙනුනත් ඒ අයගේ දිවස් වලට පෙනුණා. ඒ අය ඒවා ඒ මොහොතේම දිව්‍ය අත්වලින් අරගත්තා. ඒවා හරියට ඉටිකොලයක් ගින්නට දැම්මම ගුලි වෙලා ගිහින් විවිධ හැඩ ගන්නවා වගේ. හැබැයි ගුලි වෙලා පිච්චෙනව නෙවෙයි. යම් ආකාරයකට හැඩ ගැහෙනවා. දේහය ටික ටික දැවෙද්දී අන්තිමට වටේ හිටපු මිනිස් පිරිසත් ඒ ස්ථානයට ලං වුණා. එතකොටම ඒ දෙවි දේවතාවෝ ඒ ධාතු කොටස් අරගෙන අහසට නැගලා විවිධ ස්ථානවල තැන්පත් කළා. ඒවා ආරක්ෂා කරන්න වෙනම දේව පිරිස් ඉන්නවා. සුදුසු ස්ථානවලට ඒ 13 වහන්සේලා වැඩෙම්මෙව්වා. සමහර අපේ පිරිස් කියනවා රුවන්වැලි මහසෑය ළඟ උන්වහන්සේ වැඩ හිටියා කියලා. මොකද අර 13 වහන්සේලා ඒ ස්ථානයේ තැන්පත් කරලා තිබුණා. කවුරු හරි ප්‍රාර්ථනා කළොත් උන්වහන්සේ අපිට මැවිලා පේන්න කියලා යම් ආකාරයකට හේතු තියෙනම් එහෙම මැවිලා එන්න පුළුවන්. කතා කරන්න පුළුවන්. හැබැයි ඇත්තටම උන්වහන්සේ ජීවමානව වැඩ ඉන්නව නෙවෙයි. ඒක මැවෙන දර්ශනයක් විතරයි. නමුත් මාරපාක්ෂික බලවේග ක්‍රියාත්මක වෙන්න පුළුවන් නිසා ඒ සම්බන්ධයෙන් බොහොම ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕනේ. ඒ වගේම රුවන්වැලි මහසෑය, ජයශ්‍රී මහා බෝධිය, අභයගිරිය, තූපාරාමය, වහරක බෝධිය ආදී හුඟක් පූජනීය ස්ථානවල කිරණ ශක්තිය ගන්න පුළුවන් විදිහට උන්වහන්සේ අදිෂ්ඨාන කරලා යම්කිසි සම්බන්ධයක් ඇති කරලා තියෙනවා. අපි ජයෝමුනින්දස්ස ගාථාව කියනකොට බෝධීන් වහන්සේගේ කිරණ ශක්තිය ඇදලා ගන්න පුළුවන් වගේ ඒ ශක්තියත් හේතු තියෙන පින්වත් පිරිස් වලට ගන්න පුළුවන්. ඒ වගේම තමයි එදා ඒ දෙවි දේවතා පිරිස් විවිධ සුවඳ වර්ග, පැන් වර්ග පවා ඉස්සා. රත්තරන් කෙන්ඩි වලින් තමයි ඒවා ඉස්සේ. විවිධ ඖෂධ පවා ඉස්සා. වහරක හාමුදුරුව අන්තිමට අසනීප වෙලා ඉන්නකොටත් ඒ අයගේ දිව්‍ය ඔසු උන්වහන්සේට පෙව්වා. ඇඟේ ගැල්ලුවා. ඒ වගේ දේවල් පවා කළා. දේහේ වඩම්මනකොටත් දිගටම සුවඳ පැන් ඉස්සා. හෙම්බිරිස්සාව නැති කෙනෙක් නම් ඒ සුවඳ පවා දැනෙනවා.
පිච්චමල් හඳුන්කූරු සුවඳ සෑහෙන්න දැනුණා. ඒ අපේ මනුස්ස පිරිස් ඉහළ නෙවෙයි. මේ මස්ලේ නහයටම ඒ සුවඳ දැනුණා. නමුත් මට ඒකේ වෙනසක් දැනුනේ නෑ. මොකද මට ඒ දර්ශනත් පෙනිච්ච නිසා. ඒ දර්ශනයට පෙර අමුතු සුවඳක් එන්න ගත්තව මමත් බැලුවා. එතකොට තමයි දැක්කේ හඳුන්කූරු දුම වගේ හමනවා. ඒ දෙවි දේවතාවන්ගේ පුදුම සත්කාර. වහරක හාමුදුරුවන්ගෙන් අවසාන මොහොතේදී බණ අහපු දෙවිවරුත් ඒ අතර හිටියා. සතරවරන් දෙවිවරු, සක්‍ර දෙවියෝ, නාත දෙවියෝ, උපුල්වන් දෙවියෝ, සුමන සමන් දෙවියෝ, කතරගම දෙවියෝ, විෂ්ණු දෙවියෝ, පත්තිනි දෙවියෝ මේ වගේ ප්‍රබල දේව කොටස් පවා සම්බන්ධ වුණා. අපි දැන් දකින පින්තූරවල ඉන්න දෙවියන්ට වඩා ඒ අය ලස්සනයි. නමුත් ස්වරූපය ඊට සමානයි. ඒ අය ආමන්ත්‍රණය කරන හඬ පවා ඇහෙනවා. ආ සුමන කොහොමද? අපෙන් වෙන්න ඕනේ මොනවද? ඔය විදියට අහලා ඒ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙනවා. ඒ වගේම මේ මනුස්ස ලෝකේ ඉන්න අය සමහර දේවතා කොටස් නොමක යවලා වහරක හාමුදුරුවන්ට බන්ධන කරපු අවස්ථාවක් තිබුණා. ඒවාට සම්බන්ධ වෙච්ච දේව කොටස් පවා ඒවායින් මිදිලා මේ අවස්ථාවට ඇවිත් හිටියා. සමහර දෙවිවරු අඬනකොට මිත්‍යා දෘෂ්ටිකයෝ පැත්තකට වෙලා බලාගෙන හිටියා. ඒ අය අඬනකොට කඳුළු වැටෙනවා වගේ පෙනුනට එක්තරා දුරකට ඇවිත් නවතිනවා. එතනින් පහළට ඒ කඳුළු සියුම්ම වැටෙනවද කියන්න මම දන්නේ නැහැ. නමුත් වැටෙන තැනක් පේන්න නෑ. මොකද මගේ පේන මට්ටම ඒ සීමාවෙන් ඉවරද දන්නේ නෑ. ඒ අය කතා කරන ඒවත් මට සිංහලෙන් ඇහෙනවා. සමහර විට පරිවර්තනය වෙලා ඇහෙනවද දන්නේ නෑ. ඒ දෙවිවරු විවිධ දේවල් සාකච්ඡා කළා. දැන් මේ ශාසනය නැగిලා එන කාලෙක උන්වහන්සේ සෑහෙන පරිශ්‍රමයක් දරලා ශාසනය ගොඩ නැගුවා. අපි මේ මාර්ගය අනුගමනය කරන අයට උදව් කරන්න ඕන ආදී වශයෙන් ඒ අය අතර කතා වුණා. ඒ වගේම විරුද්ධ පාක්ෂිකයොත් ඈතින් හිටියා. හැබැයි මුකුත් බාධා කරන්න ආවේ නෑ. නමුත් මේ මාර්ගයේ යන පිරිස් නොමග යවන්න ඒ අය උත්සාහ කරන්න පුළුවන්. දැන් වහරක හාමුදුරුවෝ නැති නිසා ඒ අය බලාගෙන ඉන්නේ ඉදිරියට එන පිරිස් වලට පහර ගහන්න. හැබැයි රැකවරණයට සම්‍යක් දෘෂ්ටික දෙවියොත් ඉන්නවා. ඒත් ඒ අයටත් පාලනය කරන්න බැරි අවස්ථා සමහර විට එන්න පුළුවන්. මොකද ආර්යයන්ට වඩා තවමත් මාර පාක්ෂික බලවේග ප්‍රබලයි. මොකද තවම අරිහතුන් වහන්සේලා හොඟක් බිහි වෙලා නෑ. ඒ නිසා වැට උඩ ඉන්න සමහර පිරිස් ඒ අයගේ පැත්තට නම්ම ගන්න බලන්න පුළුවන්. ඒ වගේම ඒ ආපු දෙවි දේවතා කොටස් වලට අවශ්‍ය විදිහට ශරීර සංකෝචනය කරන්න පුළුවන් කමක් තිබුණා. ඒ නිසා කොච්චර පිරිස හිටියත් ඉඩකඩ ප්‍රශ්නයක් වුණේ නෑ. මිනිස්සුත් එක්ක ඉන්න පුළුවන් අයත් ඒ අතර හිටියා. ඒ අයගේ ශරීර වලට අපිට වගේ ප්‍රශ්න නෑ. ඒ නිසා කොච්චර ප්‍රදේශයක විසිරීලා හිටියද කියලා මට හරියටම කියන්න තේරෙන්නේ නෑ. සමහරු අහසේ වියන් බැඳගෙන මහ විශාල ප්‍රදේශයක්ම ඒ ස්වභාවයෙන් දිස්සුණා. ඒ අයගෙන් විහිදිච්ච ඒ ආලෝක කිරණ සියුම් කැමරා කාචවල සටහන් වෙලා ඇති. ඒ වගේම උන්වහන්සේගෙන් බණ අහපු යහපත බලාපොරොත්තුවෙන් හිටපු නරක තැන්වල ඉඳන් ටිකක් හොඳ වෙච්ච සමහර බහිරව වගේ කොටස් පවා අපි නොදන්නවා වුණාට උන්වහන්සේගේ දේහයට කර තිබ්බා. සමහර പ്രേත කොටස් පවා හිටියා නරක තැන්වල උනත් ඒ වගේ හොඳ අයත් ඉන්නවා. ඒ අයගේ ශරීර නිකම් මන්ද පෝෂණයේ හැදිච්ච අය වගේ. හැබැයි දෙවි දේවතාවන්ට වඩා ඒ වගේ පිරිස් බොහොම අඩුවෙන් තමයි හිටියේ. ඒ වගේම කෙනෙක් මිය ගියාම කන්න බලාගෙන ඉන්න නරි වගේ වුණුත් ඒ අතර හිටියා. ඒ අය ඇවිත් කන්න බැලුවත් කන්න දෙයක් නැහැ. මොකද මේ අරියතුන් වහන්සේ නමකගේ දේහයක්. උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා. ඒ අයට ඒවට හිමි කමක් නැහැ. ඒ අය මස් කටුලෙව කන්න ඉතිරි වෙලා තියනවද කියලා බලන්නයි ආවේ. අපට නොපෙනුනාට කඩත්ත ළඟට යද්දි මිනිහක් බර වෙනවා කියනවා. මොකද කෙනෙක් බැරුණම ඒකේ සාරයේ උරා බොන්න බලාගෙන ඉන්න අමනුස්ස පිරිස් ඒ අවස්ථාව එනකල් බලාගෙන ඉඳලා මිනිහ උඩට නැග්ගම ඒක බරට දැනෙනවා. නමුත් වහරක හාමුදුරුවන්ගේ දේහය එහෙම බර වුණේ නැහැ. මොකද රහතන් වහන්සේ නමකගේ දේහයකට අමනුස්සයින්ට හිමි කමක් නැහැ. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ගෙදරක මිනිහක් තැම්පත් කරලා තිබිලා ගේ සීමාවෙන් ඈතට යන්න මිනිහ බර වෙනවා. කනත්තට ගිහින් තැම්පත් කළාම අමනුස්සයෝ ඒක උඩ නැගගෙන කන්න තමයි පොර කන්නේ. ඒක අපිට පේන්නේ නැහැ. නමුත් සියුම්ම උන් ඒකේ සාරය උරා බොනවා. නමුත් බුදුහන්සේගේ දේහයෙන් එහෙම දෙයක් ගන්න බෑ. ඒ නිසා ඒ අය නිකන් වික්ෂිප්ත වෙලා වගේ හිටියේ. මොකද මේ වගේ අවස්ථාවක් දේහයක් ඒ අය දැකලා නෑ. මාරයා වුණත් එදා උන්වහන්සේ රෝහලේදී මේ කය අතහරිනකොට ප්‍රීතිഘോഷා කළාට දැන් වැඩේ ඉවරයි කියලා ආදාහනේ දවසේදී නිකන් පැත්තකට වෙලා බලාගෙන හිටියා. මොකද මාරයා දැනගෙන හිටියා එතන මොකක් හරි වෙලා තියෙනවා කියලා. ඇත්තටම වැඩේ ඉවරද නැද්ද පිරිනුවම් පෑවද නැද්ද කියලා ඒ අයට හිතා ගන්න බැරුව හිටියේ. ඒ අයට ඕනේ උනේ එහෙම දෙයක් නොවෙන්න අර විදිහට මිනිස්සුයොත් වට වෙලා දේව පිරිස් වට වෙලා විශාල වශයෙන් ඉන්නකොට ඒ අයට යම්කිසි බයකුත් ඇති වුණා. ඒ නිසා ආදාහනේ දවසේ මාර බලවේග ඈතින් ඉඳගෙන තමයි මොකද වෙන්නේ කියලා බලාගෙන හිටියේ.
සාමාන්‍යයෙන් වසවර්ති මාරයා කියන්නේ බොහොම ලස්සන, තේජස් තියෙන, දිලිසෙන කෙනෙක්. හැබැයි ඒ පිරිස් අතර අවලස්සන අයත් හිටියා. අපේ අය පුද සත්කාර කරද්දි ඒවට බාධා කරන්න නම් ඒ අය ආවේ නෑ. එතකොට මේ හුඟක් සිදුවීම් මම එදා මස්ලේ ඇහැටම දැක්කා. එදා වෙච්ච දේවල් දැන් උනත් බලන්න පුළුවන්. හරියට යම්කිසි පටිගත කරපු තැටියක් දාලා පස්සෙන් පස්සට ගිහින් ආපහු බලනවා වගේ. මම මතක තියාගෙන හිටියේ නෑ මොනවද වුනේ කියලා. නමුත් දැන් උනත් ඕනේ නම් මේ සිද්ධි නැවත බලන්න පුළුවන්. එදා දැක්ක නැති සමහරක් සිද්ධි දැන් බලනකොට තමයි පේන්නේ. නම්ගම් සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි ආර්ය මාර්ගය පූර්ණේ කරමින් යන තවත් පින්වත් මහත්මියකගේ අත්දැකීම් තමයි මේ. මම උන්වහන්සේ පිරිනිවන් පාන්න පෙරත් අවසාන කාලයේ බලන්න රෝහලට ගියා. ඒ වෙලාවේ නම් වටපිටාවේ ලොකු කලබලයක් තිබුණේ නැහැ. පස්සේ මම භාවනා කරන වෙලාවට යොමු කරලා බැලුවා. උන්වහන්සේ විශාල දේවතා පිරිසකගේ ආරක්ෂාව සමග ඒ අයට කතා කරමින් හිටියා. ඊට ඉස්සරත් උන්වහන්සේ දිව්‍ය ලෝකේ දේව පිරිස් සමග කතා කර ඉඳලා තියෙනවා. අපි හිතන්නේ මනුස්ස ලෝකෙදි විතරයි උන්වහන්සේ සමාධි වැඩුවේ කියලා. නමුත් උන්වහන්සේ මනෝකයින් තවතිසා දිව්‍ය ලෝකයට පවා ගිහින් තියෙනවා. එතකොට එහි ඉන්න දිව්‍ය කොටස් උන්වහන්සේව වැඳ පුදාගෙන තියෙනවා. සමාධි, මගඵල, ධාන කියන්නේ කාරණා තුනක්. සමාධි කියලා මට හැඟෙන විදිහට කිව්වොත් හිත සියුම් කරපු තරමට ඒ අදාළ තලවල දේවල් ඇදිලා එනවා. හරියට රූපවාහිනී යන්ත්‍රයක තරංග සුසර කරනකොට අදාළ දර්ශන ඇදිලා එනවා වගේ. ඒ වගේ තමයි සමාධියක් ගොඩ නැගෙන්නේ. ඉතින් ඒ වගේ විවිධාකාර සමාධි වර්ග තියෙනවා. ලෝකේ ඕනෙම තැනක සිද්ධ වෙන දේවල් තමන්ගෙම සමාධිවල ඉන්නකොට රෑ නිින්දෙදි උනත් ඇහැරිලා ඒවා දර්ශනීය වෙනවා. ඒ තරමට හිත සියුම් නම් ඒ අදාළ සමාධියේදී නැගිටලා හරි ඒක පේන්න ගන්නවා. හැබැයි මේ සමාධි ධාන කියන්නේ නිවනට සාපේක්ෂව ගත්තම ඊටමත් ප්‍රාථමික මට්ටමේ දෙයක්. ඒ නිසා ඒවායේ එල්ලිලා උදම්මනන්න තරම් සුදුසු දේවල් නෙවෙයි. අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීමයි වැදගත්. වහරක හාමුදුරුවන්ගේ ශරීරයට සවි කරලා තිබිච්ච යන්ත්‍රය පෙබරවාරි 9 වෙනිදා දහවල් නැවතුණා. මට දැනෙන විදිහට හරියට පෙබරවාරි 10 වෙනිදා නවම් පුරපසළොස්වක පෝය දවසේ පාන්දර 1න් පස්සේ තමයි උන්වහන්සේගේ පිරිනුවන් පෑම සිද්ධ වුණේ. නවම් පෝය කියන්නේ ලෞතර බුදුන් වහන්සේ ආයු සංස්කාරය අතහැරපු දවස. මොකද වහරක හාමුදුරුවෝ කියන්නේ අපේ කාලේ හැටියට මේ ශාසනයේ යට ගිය අවස්ථාවේ නැවත නගා හිටවපු මහා උත්තමයෙක්. ඒ වගේ උත්තමයෙක් නිකන් දවසක පිරිනුවම් පාන්නේ නැහැ. මොකද මේ ලෝකෙට විශේෂයෙන් හොඳ දේවල් සිද්ධ වෙන වෙලාවල් තියෙනවා. මේ විශ්වයේ අලුයම 1 සිට 6 දක්වා තමයි හොඳම කාලය. ඒ කාලය තමයි භාවනාවක් හෝ යම්කිසි හොඳ දෙයක් පටන් ගන්න සුදුසුම වෙලාව. මොකද මිනිස්සු නිදාගත්තම රාග දේශ මොහ වැඩිම తాවකාලිකව නතර වෙනවා. පරිසර පද්ධති සම අතරපත් වෙනවා. රාග දේශ මොහ වඩනකොට පිටවෙන කළු කිරණ විශ්වයට එකතු වීම తాවකාලිකව නවතින වෙලාව තමයි ඒ. ඒ වෙලාව තුල කරන කියන වැඩ කටයුතු සාපේක්ෂව සාර්ථක වෙනවා. ඒවා සමාධියටත් ගෝචරයි. මේක උනේ කොහොමද කියලා හොඳට පේනවා. යම්කිසි කෙනෙක් ආර්යෙක් නම් ඒ ශක්තිය සමානතර අනන්තර ප්‍රත්‍යානුව ඇදිලා එනවා. ඒ නිසා තමයි ආර්යෙකුට ලැබෙන රැකවරණය වෙන කාටවත් වෙන කොහෙන්වත් ලැබෙන්නේ නැත්තේ. හැබැයි ආර්යෝ ඒ ශක්තිය හැමතිස්සෙම උරගා බලන්නේ නැහැ. රාග දේශ මොහ ප්‍රහීන කරන මාර්ගයට ඇතුළුුනේ නැත්නම් ඒ සියල්ලම බලන්නත් බෑ. ඉතින් මට ඒ විදිහට තමයි උන්වහන්සේගේ පිරිනුවන් පෑම දැනුනේ. හැබැයි ඊට පස්සේ යම් යම් සංවේගජනක දේවල් සිද්ධ වුණා. ඒවා සඳහන් කරන්න අවශ්‍ය නැහැ. විවිධය වඩපු සමාධි මට්ටම් එකිනෙකට වෙනස් නිසා පිරිනුවන් පෑ වේලාව වගේ සූක්ෂම දෙයක් ඒ අයට යම් යම් වෙනස්කම් සහිතව ගෝචර වෙන්න පුළුවන්. අනික සමාධියකට සමවැදුනට පස්සේ වේලාව කියන එක ඒ හැටි දැනෙන්නේ නැහැ. ඒ නිසා මීට පෙර මේ සිද්ධිය දැකපු සමහර පින්නතුන් උන්වහන්සේ පිරිනුවන් පෑ වේලාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු අදහස් සමග පරස්පරයක් හිතන්න අවශ්‍ය නැහැ. ඉතින් දැන් උන්වහන්සේ ගිය තැනක් ඉන්න තැනක් හොයන්න නැහැ. ඒක එහෙමයි කියලා ඔප්පු කරන්න තවත් සාක්ෂියක් තියෙනවා. අපිට මේ ඇහැට පේන්නේ නැති වුණාට ඒ අවස්ථාවේ හිටපු දේව බ්‍රහ්ම කොටස් දිහා ඊට සියුම්ම බලනකොට ඒ අයගේ මුහුණේ ඉරියව්වල ස්වභාවයෙන් ඒක කියන්න පුළුවන්. එතකොට ඒ අවස්ථාව හොඳ අවස්ථාවක් නම් ඒ අය සතුටින් ඉන්න ඕන. මොකද ඒ අයගෙත් බලාපොරොත්තුව තිබුණේ උන්වහන්සේ තවත් කාලයක් වැඩ ඉන්න. වටපිටාවේ තියෙන සාක්ෂි සියල්ල ගත්තම ඒ අයගේ සංවේගී බවෙනුත් උන්වහන්සේ පිරිනුවන් පෑවා කියලා කියන්න පුළුවන්.
ආදාහනය දවස ගැන සිහි කළොත් අරිහතුන් වහන්සේ නමකගේ ආදාහනයක් මම මීට පෙර දැකලා නැති නිසා බොහොම කැමැත්තෙන් තමයි එදා බලන්න ගියේ. මොකද අපි කවුරුවත් දන්නේ නැහැ ඒ වගේ ආදාහනයකදී මොනවද සිද්ධ වෙන්නේ කියලා. මේක අපි මෑත කාලීනව අහලා නැති දෙයක්. මේ ධම්මග නැවත ලෝකයාට හෙළි කරලා දුන්න උන්වහන්සේ විශේෂ අරිහතුන් වහන්සේ නමක්. ඒ දේහය ආදාහනය කරන්න චිතකයට වඩම්මන කල්ම දේහයට ඉහලින් දේහයේ දිගපල්ලටම දේහයත් එක්කම නිල් පාටට හුරු සුදු පාට මහා ශක්ති කදම්බයක් ගමන් කළා. උන්වහන්සේගේ දේහය දැවෙද්දිත් ඒ ශක්ති කදම්බය ගින්නට අසු නොවි ක්ෂණයකින් ඉහළට ගියා. ඒක උන්වහන්සේගේ සුද්ධ ශක්තියක්. ඒකට මොකක් හරි නමක් කියනම ඇති. මට හරි පුදුමයි. කොහොමද පිරිස ඒ දේහය රැගෙන යනකොටත් ඒ ශක්තිය ඒත් එක්කම උඩින් යන්නේ කියලා. දේහය ගිනි ගන්න කල්ම ඒ ශක්තිය ඉහළින් තිබිලා ගින්නත් එක්කම අයින් වෙලා වටේට ගිහින් උඩටම ගියා. ඒ ශක්තිය ඉහළ කරකැවි කැවි තියෙනකොට දේව මණ්ඩල කතා වුණා දැන් මොකද කරන්න කියලා. ඒත් එක්කම දේව මණ්ඩල බලාගෙන ඉඳලා සාකච්ඡා කරලා ආසනයක් පැනෙව්වා. ඒ පනවපු ආසනය එක පැත්තක් දිගයි අනිත් පැත්ත රවුම්. අර ඉහළට ගිය ශක්ති කදම්බය ඒ දේවතා කොටස් ඒ ආසනයට තැන්පත් කරගත්තා. ආදාහන කටයුතු සියල්ල ඉවර වෙනකල් ඒ ශක්තිය සහිත ආසනය ඉහළ ආකාශයේ තිබුණා. මමත් බැලුවා මේ මොකක්ද කියලා. ආදාහනය ඉවර වෙනවත් එක්කම පාන්දර හරිම ආශ්චර්යමත් විදිහට ඒ ශක්තිය නැවතත් බිමට ඇවිත් අර ධාතුන් වහන්සේලා තුලට සම්පූර්ණයෙන් ගැබ්බුණා. ඒක දේවතා මණ්ඩල වලින් කරපු වැඩක්. උන්වහන්සේගේ දේහයේ සෙවණැල්ලක් විදිහට තමයි ඒ ශක්තිය ගමන් කළේ. හරියට විදුලි බුබුලක් පත්තු කළාම ඒකේ සැකිල්ල හැටියට ආලෝකය පේනවා වගේ. ඒකේ උන්වහන්සේගේ සුද්ධ ශක්තියෙන්ම ගොඩ නැගිච්ච දෙයක්. ඊට පස්සේ ගොඩක් ධාතුන් වහන්සේලා දෙවියෝ අරන් ගියා. ඔය ඉතිරි වෙලා තියෙන්නේ බොහොම පොඩි කොටසක්. මොකද ඒ හිටපු දේවතා පිරිස් එක්ක බෙදා ගන්නකොට ගැටලු වෙනවා. මනුස්ස ලෝකේ නම් කතා කරලා දෙතුන් දෙනෙක් අතර තමයි ඕක බෙදෙන්නේ. නමුත් මගේ කියන අය ගොඩක් ඉන්නකොට ඒක ලොකු ප්‍රශ්නයක්. මොකද හේතුව උන්වහන්සේට නෑකම් කියපු බොහෝ පිරිස් දිව්‍ය ලෝකවල හිටියා. ඒ අය සසරේ පස්සෙන් ආපු පිරිස්. ඒ දෙවියෝ ගෙනිච්ච ධාතු කොටස් වලින් තමයි දිව්‍ය ලෝකවල ඒ අයගේ බලය පෙන්වන්නේ. මම ළඟ ලෝකෙ හිටපු බලවත් උත්තමයෙක්ගේ ධාතු තියෙනවා ආදී වශයෙන් Tamanගේ බලය පෙන්වන්න ඒ අය කැමතියි. හැබැයි බොරුවට මවාගත්තු එකක් නම් දෙවියන්ට උනත් දිගටම තියාගෙන ඉන්න බෑ. ඒකට හේතු නැති වෙනකොට ඒවා නැවතත් මනුස්ස ලෝකෙට වඩම්මනවා. ඉතින් දෙවියෝ ඒ ධාතුන් වහන්සේලා ඔක්කොම තියාගන්නේ නැහැ. සම්පූර්ණයෙන් පරිවර්තනය වුණාට පස්සේ අදාළ පිරිස් වලට වන්දනාමාන කරන්න ලබා දෙනවා. පුද පූජා කරලා ඒකේ හරි ප්‍රයෝජනය ගන්නත් ඒ ධාතුන් වහන්සේලා පූර්ණව පරිවර්තනය වෙනකල් ඉන්න ඕනේ. විශේෂයෙන් සුමන සමන් දෙවියෝ මේ වැඩේට බැහැලම වැඩ. මොකද වහරක හාමුදුරුවන්ට සසර ගොඩක් කල් ඉඳන් න්යායක් වෙන කෙනෙක්. අනික් එක උන්වහන්සේගේ අඩවිය තමයි මේ ආදාහනය සිද්ධ වුණේ. ඒ වගේම මගපලලාභී දෙවි කෙනෙක්. ඊට අමතරව සුමන සමන් දෙවියෝ මනුස්ස ලෝකේ තියෙන ධාතුන් වහන්සේලා ගැනත් හොයලා බලනවා. හරියට පුද පූජා නොකළොත් මොනවා හරි අනාරක්ෂිත බවක් ආවොත් නැවත වඩම්මනවා. ඒවා උන්වහන්සේ නොකලට දේවතා මණ්ඩලවල වෙනම පිරිස් ඉන්නවා. නමුත් ධාතු ප්‍රදර්ශනය කරන වෙලාවට ඒ මහා දෙවි දේවතාවන් වහන්සේලාත් වඩිනවා. වෙසක් පෝය වෙනකොට ඔය ධාතුන් වහන්සේලා සාමාන්‍යයෙන් පරිවර්තනය වෙලා තිබුණේ. ඒ එක පුංචි ධාතුන් වහන්සේ නමක් වුණත් ශක්තිය ප්‍රබලයි. ඒ හැම ධාතුන් වහන්සේ නමකගෙම වහරක හාමුදුරුවන්ගේ ගතිරුව සියුම්ම පිහිටලා තියෙනවා. ඉතින් සම්පූර්ණ ධාතු පරිවර්තනයට තව කල් තියෙනවා. දෙවියන්ට ඒක එකපාරටම කරන්න බෑ. පූර්ණ වුණාට පස්සේ අවශ්‍ය තැන්වලට වඩම්මනවා. වහරක හාමුදුරුවෝ නැවත මතු කළ දහමින් ආලෝක වෙච්ච දිව්‍ය ආයුෂ වැඩි වෙච්ච ආර්ය මාර්ගයට යොමු වෙච්ච දෙවියෝ බ්‍රහ්මයෝ ගොඩක් හිටියා. ඒ බ්‍රහ්මයෝ ගැන කතා කළොත් ඒ අය ඉන්නේ ආලෝක සංඥාවෙන්. හැබැයි ආදාහනයේ දවසේ නම් ඒ ආලෝක සංඥාව දකින්න තිබුණේ නෑ. ඒ තරම් පිරිස වැඩි. අපිටත් හිතට ලොකු සංවේගයක් තිබුණ දවසක්. ඒ නිසා ගොඩක් නිවිච්ච සමාධියකින් තමයි ඒ වගේ අවස්ථාවක් දකින්න ඕන. නමුත් ඊට පස්සේ නිවි හැනහිල්ල බලනකොට ඒ ඔක්කොම යොමු වෙනවා. ඒ දේව බ්‍රහ්ම පිරිස් මහ විශාල ප්‍රමාණයක් ඒ අවස්ථාවේ හිටියා. අපේ මනුස්ස පිරිස් ගත්තම ඊට වඩා බොහොම අඩුයි. කොච්චර වුණත් ගුවනින් මල් ඉහිනකොට ඒ හෙලිකොප්ටර් යානය ඒ අයට බාධායි. ඉතින් ඒ අයගේ සියුම් කයවල් අතරින් ලොකුවට ගණීභවනයේ වෙච්ච හෙලිකොප්ටරයක් යනකොට ටිකක් බාධායි. ආදාහනයේ දවසේ මමත් අඬ බොහොම සංවේගයෙන් හිටපු නිසා හුඟක් දේවල් දැක්කේ නෑ. ඒත් මම තවත් විශේෂ දෙයක් දැක්කා. ලොකු කළු පාට හැඩි දැඩි උස මහත අමනුස්සෙක් වගේ කෙනෙක්
උන්වහන්සේගේ දේහය පන්සලේ ඉඳලා චිතකයට වඩම්මගෙන යනකොට පෙට්ටිය බදාගෙන පපුවට ගගහා සෑහෙන්න ඇඬුවා. පන්සලේ ඉඳන් මීටර් 200ක් 300ක් විතර දුරට යනකල් එහෙම්ම අඬ අඬා තමයි ගියේ. සමහර විට මොනවා හරි අවඩක් කරලා ගිහින් දැන් පසුතැවෙන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උන්වහන්සේ නිසා මොනවා හරි යහපතක් සිද්ධ කරගත්තු ඒක දරා ගන්න බැරි වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඒ දසුන හරිම සංවේගජනකයි. ඒක දැකලා මටත් ඇඬුණා. ඒ සිද්ධිය මම පියවියහින්ම දැක්කා. දෙවි දේවතාවොත් එදා හුඟක් ඇඬුවා. ඒත් මාරපාක්ෂික බලවේග වලට ලං වෙන්න බැරි වුණා. නමුත් උන්වහන්සේ රෝහලේ ඉඳිද්දිත් ඒ අය අවශ්‍ය ටික කරගත්තා. ඒ නිසා නැවත ඇඟිලි ගහන්න ආවේ නෑ. ඉතින් මම ආදාහන භූමියේදී දැකපු සිද්ධි ඔක්කොම දැක්කේ ඇස් අරගෙන මේ මස්ලේ ඇස් දෙකෙන්මයි. හැබැයි ගෙදර ආවට පස්සේ තමයි බැලුවේ අර ධාතුන් වහන්සේලාට මොකද වුනේ කියලා. ඒක බැලුවේ ඇස් දෙක වහගෙන සමාධියෙන්. ඒ සිද්ධ වෙච්ච දර්ශනත් එක්කම ඒක සමාධියට ගෝචර වෙනවා. ඉතින් උන්වහන්සේ මේ ලෝකයට දෙන්න ඕන උතුම්ම දේ දුන්නා. දැන් අපි අපේ වැඩේ කරගන්නයි අවශ්‍ය. මේ කය බිඳෙන්න පෙර අරිහත් ඵලය පූර්ණ කරගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගත යුතුයි. අපි උන්වහන්සේට කරන ඉහළම ගෞරවය තමයි ඒ. උන්වහන්සේ තවත් කාලයක් වැඩ හිටියත් අනිච්ච දුක්ඛ අනාත්තම තමයි දේශනා කරන්නේ. මම උන්වහන්සේව දකින්නේ මේ විදිහට. ලොකු රූස්ස ගස් වලින් වට වෙච්ච පාළුවට ගිය මහ විශාල ගෙයක් තියෙනවා. ඒ ගස් නිසා ගෙට ඇතුල් වෙන්න බෑ. ලොකු දර දෙකක් තියෙන ඇතෙක් ඒ සියලු ගස්වැල් බිමට සමතලා කරලා දාලා දොර අරිනවා. පිටිපස්සේ ඉන්න අනිත් අය වෙනුවෙන් පරිසරය හදනවා. ඒ වගේ මහ ඇතෙක් තමයි උන්වහන්සේ. ඉතින් අරිහතුන් වහන්සේලා අඩු ගානේ 1000ක්වත් බිහි වුණොත් හොඳ කාලයක් එයි. එහෙම සිද්ධ වෙන ලකුණු තියෙනවා. රාගදේශ මොහ ප්‍රහීන කරන ගමන් මාර්ගයේම හැම වෙලෙම ඉන්න ඕනා. තමන්ගේ වැඩේ තමන් කරගත යුතුයි කියන තැන ඉන්න ඕනා. මේ මනුස්ස ලෝකේ දැන් අපි ඉපදිලා ඉන්නවා කියන්නේ හරියට ලොතරැයියක් ඇදුනා වගේ. සතර අපායේ දිව්‍ය ලෝකවලත් ගොඩක් කල් ආයුෂ තියෙනවා. බ්‍රහ්ම ලෝකේ ඊටත් වැඩි ආයුෂ තියෙනවා. මනුස්ස ලෝකේ ආයුෂ අද වෙද්දී 60ක් 70ක් තරම් අඩුයි. අපි මෙහෙම සතර අපා, දේව බ්‍රහ්ම ආදී වශයෙන් යටට උඩට ඇදිලා තමයි නැවතත් මනුස්ස ලෝකෙට කැරකිලා අති දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලයක දුර්ලභ මනුස්ස අත්දැකීමක් ලැබලා ඉන්නේ. මේ ගමන ඉවර කරගත්තොත් සියලු දුකින් නිදහස්. අබේරතනාලංකාරය 71 වෙනි කොටස නිමයි. අපි ඉක්මනින්ම ඔබට 72 වෙනි කොටස ලබා දෙන්නම්. ඔබට උතුම් තෙරුවන් සරණයි.